ඔන්න අද මම ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා වොෂින් මැෂින් එක ක්ලච් එක මාරු කරන්නේ කොහොමද කියලා. මේක මට කස්ටමර් ගෙනත් දුන්නේ ටබ් එක කැරකෙන්නේ නැහැ කියලා. ටබ් එකට වතුර ටිකක් දාලා විතරක් මම මැෂින් එක ඔන් කරලා බැලුවා. එතකොට මැෂින් එක කැරකෙනවා. රෙදි දැම්මන් පස්සේ තමයි ටබ් එක කැරකෙන්නේ නැත්තේ. මේකේ ක්ලච් එක ඩැමේජ් වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ රෙදි ගොඩක් දාලා හොදන එක. සාමාන්‍යයෙන් මේ ක්ලච් එක කිලෝ 6ක් 7ක් වගේ රෙදි වල බර තමයි වරුත්තු දෙන්නේ. මම සරලව කියලා දෙනවා මේක හදන්නේ කොහොමද කියලා. ඒ හින්දා ඉවරනකම් බලන්න. channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න subscribe එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. හොඳයි SL Easy Tech channel එකට ඔයාලව i1 කියලා පිළිගන්නවා. මම ඔයාට මේ washing machine එකේ තිබ්බ දෝෂය කලින් පැහැදිලි කරා. මේකට රිදි දාන්න නැතුව මේ විදිහට on කරද්දී වැඩ කරනවා. රිදි දාලා on කරද්දී තමයි මේක වැඩ කරන්නේ නැත්තේ. මෙහෙම වෙන්නේ ක්ලච් එකේ ප්‍රශ්නයක් හින්දා. ඒ වගේම තමයි මේකේ E2 කියලා වැඩිලා තියෙන්නේ on එකේ තියදී දොර අරපු හින්දා. දැන් මම ඔයාලට මේකේ ක්ලච් එක මාරු කරන්නේ කොහොමද කියලා දෙන්නම්. washing machine එකේ පිටිපස්සේ මෙන්න මෙතන තියෙනවා ඇන හතරක්. ඒ හතර ගලව ගන්න. එතකොට මේ කවර් එළියට ගලවලා ගන්න පුළුවන්. මේ කවර් එක ගලවලා washing machine එක on කරලා පෙන්නන්නම් මේක වැඩ කරන්නේ නැති විදිහට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මෝටරේ on වෙන්න හදනවා on වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෝටරේ කැරකෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේකේ ක්ලච් එක හිර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ක්ලච් එක කැරකෙන්නේ නැහැ මෝටරේ කැරකෙන්න හදද්දී. ඒ හින්දා තමයි මේකේ ක්ලච් එක මාරු කරන්න ඕන. සමහර වෙලාවට ඔය වගේ අවස්ථාවල කැප් එකත් ඩැමේජ් වෙනවා. මේ කැප් එක ඩැමේජ් වෙලා නෙවෙයි මෝටරේ හැම වෙන්නේ. washing machine එකේ බාට ටබ් එක ගලවන්න ඕන හින්දා මම මුලින්ම මෙන්න මෙතන තියෙන ඇන දෙක ගලව ගන්නවා. ඔයාලට පේනවා ඇති මේ රබර් කොටසකින් වහලා තියෙන්නේ. ඒ කොටස ෆ්ලැට් එකකින් වගේ ඇදලි වරලා ඇන දෙක ගලව ගන්න පුළුවන්. දැන් මේකේ පිටුපස ඇන දෙකක් තියෙනවා. ඒකත් ගලව ගන්නවා. ඊට පස්සේ ඉස්සරහ බෝඩ් එකේ තියෙන කොටස මෙන්න මේ විදිහට අදපුවාම ගැලවිලා එනවා. දැන් මේ මෙතන තියෙන මේ ඇන දෙක ගලව ගන්න ඕන. මේ පැත්තේ තිබුණ ඇනේ මම කලින්ම ගැලෙව්වා. ඊට පස්සේ අපිට මේ කොටස සම්පූර්ණයෙන්ම ගලවලා ගන්න පුළුවන් එළියට. දැන් මේ පේන්නේ water level sensor ඒකේ ක්ලිප් එකක් ගලව ගන්න ඕන. ඊට පස්සේ මේ යට තියෙන drain hose එක, ඒ කියන්නේ drain hose එකට යන එකෙත් ක්ලිප් එකක් දාලා තියෙන්නේ. ඒකත් ගලව ගන්න වෙනවා. මේක සමහර ඒ වගේ ගම් දාලා අලවලා තියෙන්නේ. දැන් මේකේ කැපැසිටර් එක ගලව ගන්නවා. කැපැසිටර් එක මේ විදිහට බොඩියට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ යන්නේ අපිට මල් එකක් භාවිතා කරලා ගලව ගත්තාම කැපැසිටර් එක ගලව ගන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ සප්ලයි වයර් එක. සප්ලයි වයර් එකත් කපා ගන්න ඕන. මෝටර කොටස් වලට සප්ලයි යන්නේ මේ හරියෙන්. ඒ වගේම පවර් සප්ලයි බෝඩ් වලටත් කරන්ට් එක යන්නේ මෙතනින්. ඒ නිසා මැෂින් වලට පවර් ඉන් කරන තැනින්ම වයර් ටික කපා ගත්තමම ඊට පස්සේ සප්ලයි බෙදෙන PCB වලට යන වයර් ටිකත් මේ විදිහට ක්ලිප් වලින් ගලව ගන්නවා. මේ තියෙන්නේ වතුර ඉන් කරන වෑල් එක. ඒකේ වයර් ටිකත් ගැලෙවුවම ඊට පස්සේ ක්ලච් එකට සෙට් වෙන බාට් ටබ් එකේ මේ ඇනෙත් ගලව ගන්නවා. මේ කොටස ඊට පස්සේ මේ විදිහට අයින් කර ගන්න පුළුවන්. ක්ලච් එක ටබ් එකට සම්බන්ධ වෙන්නේ මේ ඇන හතරෙන්. ඒක අපි 10 අතුරක් භාවිතා කරලා ගලව ගන්න ඕන. දැන් ටබ් එක මේ විදිහට ගලවලා ගන්න පුළුවන් උඩට. ඊට පස්සේ මේ ටබ් එකත් උස්සලා ගන්න තියෙන එළියට. මේ කොටස තමයි ක්ලච් එක මෝටරේම ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ. ස්ප්‍රින් ෂොකට් හතරකින් තමයි මේ කොටස සම්බන්ධ වෙලා තියෙන මැෂින් එකට. දැන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ක්ලච් එකයි මෝටරේ සම්බන්ධ වෙලා තියෙන බෙල්ට් එක ගලවන්න කලින් මේ කොටස ගලව ගන්න ඕන. ඒක ඇන දෙකකින් තමයි සවි කරලා තියෙන්නේ. දැන් අපිට මේකේ බෙල්ට් එක ගලව ගන්න පුළුවන්. මේකට මල් ස්ක්‍රූ එක තමයි මම භාවිතා කරේ බෙල්ට් එක ගලව ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කරගද්දී මේ වීල් එකෙන් බෙල්ට් එක පයින්නවා. දැන් මෝටරේ යන දේ ගලව ගන්න ඕන 10 අතුරක් භාවිතා කරලා. ඔයාලට මේ පේන්නේ washing machine එකෙන් ගලවගත්ත මෝටරේ. දැන් අපි ගලව ගන්න ඕන drain motor එක. මෙතන තිබ්බ ඇනේ නම් මම කලින් ගලව ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ඇනේ ගලව ගන්න ඕන. එතන තියෙන ඇනේ මලඩ කාලා තියෙන ඉඳන් මම WD port එක ගහලා තියෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් ගිහලා අපිට ගලව ගන්න පුළුවන් ඇනේ. මේ මොඩල් එකේ washing machine වල ක්ලච් එක ගලවන්න නම් මේ වටේ තියෙන ඇන සියල්ලම ගලවන්න ඕන. ඒ නිසා මම මේ පෙන්නන සියලුම ඇන ටික ගලව ගන්න. වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ මේ ඇන ගලවන්න ටිකක් වෙලා යන හින්දා. ඇන ටික සියල්ලම ගලවපුවාම අපිට මේ විදිහට මේ ක්ලච් එක කොටස ගලවලා ගන්න පුළුවන්.
දැන් ඔයාට මේ කොටස අරන් ගිහිල්ලා හරි නැත්නම් මේ මොඩල් එක කියලා හරි වෙළඳපොළට ගිහිල්ලා ගන්න පුළුවන්. වඩාත් හොඳයි මේ කොටස අරන් ගිහිල්ලා වෙළඳපොළට මේ වගේම කොටසක් අරගෙන එන එක. මේකේ උඩින් තියෙන්නේ මම අලුතෙන් අරන් ආපු ක්ලච් එක. දැන් මේ කොටස ටබ් එකට හයි කරන්න යන්නේ. ඔයාට විශේෂයෙන් දෙයක් කියන්න ඕන මේ ක්ලච් එක රිපෙයාර් කරන්න බෑ. රිපෙයාර් කරන කට්ටියක් තියෙනවා. හැබැයි ක්ලච් එකේ උඩරිම ප්‍රයෝජන ගන්න බෑ. එතකොට මුලින්ම ක්ලච් එක මේ ටබ් එකේ යන තව වලට හරියන්න තියාගන්නවා. ඊට පස්සේ අපි කලින් ක්ලච් එක ගලවපැන ටික මේ යන තව වලට දාගන්න ඕන. දැන් මේකේ ක්ලච් එක යන සියල්ලම දාලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මෝටරය හයි කරන්න. මේ විදියට මෝටරේ යන තව වලට මෝටරේ තියලා ඉවරලා එන දෙක දාගන්න ඕන. ඔයාලට දෙයක් කියන්න බැරුණා මෝටරේ තියන්න කලින් මෙන්න මේ කොටස් ටික දාගන්න. ඒකින් වෙන්නේ මෝටරේ මේ යන තව වලම රැඳිලා තියෙනවා. ඒ කියන්නේ වයිබ්‍රේට් වෙනවා දෙපැත්තට පනින්නේ නැහැ. දැන් ඔයාට මේක යන දෙක දාගන්න පුළුවන්. ඊට පස්සේ shifter එකකින් හරි මේ විදිහට යන ටික හොඳට තද කරගන්න. දැන් මේකේ බෙල්ට් එක දාගන්න තියෙන්නේ. ඉස්සරවම මෝටරේ පැත්ත දාගෙන ඉවරලා ක්ලච් එකේ වීල් එක පැත්ත මේ විදිහට දාගන්න ලේසියි අපිට. මේ විදිහට අතින් කරගද්දී බෙල්ට් එක කැරගෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බෙල්ට් එක ඉර වෙලා නැහැ කියන එක. දැන් මේකේ ඩ්‍රේන් කොටස සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඒක මේ විදිහට ඩ්‍රේන් එකේ කවුලට දාගන්න ඕන. ඊට පස්සේ ගම් පොඩ්ඩක් වටෙන් ගා ගන්න. මොකද මේකෙන් වතුර ලීක් වෙන්න පුළුවන්. ගොඩක් ගම් ගාලා තදට අලවන්න එපා. මොකද මේක අය රිපෙයාර් එකට ගලවන්න උනොත් එහෙම ඒ කොටස ගලවන්න බැරි වෙන හින්දා. ඊට පස්සේ ක්ලච් එකේ ස්පින් පැත්ත ඔන්න වෙන කොටස අපි මේ විදිහට ඩ්‍රේන් වෑල් එකට සම්බන්ධ කරගන්නවා. දැන් ඩ්‍රේන් මෝටර හයි කරගන්න තියෙන්නේ. මේ විදිහට එන තව වලට තියාන එන ටික දාගන්න ඕන. ඊට පස්සේ ඩ්‍රේන් වෑල් එකට මෝටර කේබල් එක සම්බන්ධ කරන්න තියෙන්නේ. දැන් මේකේ සියලු කොටස් ටික සම්බන්ධ කරලා තියෙන හින්දා ඔන් කරලා බලන්න පුළුවන්. ඔන් කරන්න කලින් මම මේකලා සම්බන්ධ කරගෙනම ඉන්නවා. මේ විදිහට ඒකලා මෝටරේට විදුලිය යන ක්ලිප් ටික ගහගන්න ඕන. මුලින් කපලා ගත්ත වයර් කෝඩ් එකේ වයර් ටිකත් මේ විදිහට සම්බන්ධ කරගත්තා. දැන් මැෂින් එකට සප්ලයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට දැන් මැෂින් එක ඔන් කරගන්නවා. ඔයාලට පේනවා ඇති ක්ලච් එකයි මෝටරේ හොඳට වැඩ කරනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ ඩ්‍රේන් එක වැඩ කරන විදිය. මම මේකට වෙනම වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඔයාලා එකත් බලන්න. ක්ලච් එකේ වැඩ ටික ඉවර හින්දා වොෂින් මැෂින් එකට මේ ටබ් එක දැන් බස්සන්න යන්නේ. ඊට කලින් මේ ස්ප්‍රින් ෂොකට් හතර දාගන්න ඕන. වොෂින් මැෂින් එකේ හවුසින් එකේ ඇතුළට තමයි මේක සම්බන්ධ වෙන්නේ. මේකෙන් තමයි වොෂින් මැෂින් එකේ ටබ් එක රඳවලා තියෙන්නේ. මේ වගේ ස්ප්‍රින් ෂොකට් හතරක් හතර පැත්තට සම්බන්ධ වෙනවා. මේ ස්ප්‍රින් ෂොකට් බහපුවාම මොකද වෙන්නේ කියලා මම වෙනම වීඩියෝස් කරලා තියෙන්නේ. ඔයාලට වැදගත් වෙයි නම් එකත් බලන්න. දැන් මේ විදියට හවුසින් එකට ස්ප්‍රින් ෂොකට් හතර සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ ක්ලච් එක සම්බන්ධ කරගත්ත ටබ් එක මේ විදිහට අරන් තියන්න තියෙන්නේ. දැන් මේ ටබ් එක ස්ප්‍රින් ෂොකට් හතරට හරියට සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ මේ ස්ප්‍රින් ෂොකට් හතරෙන් තමයි ටබ් එක එල්ලීලා තියෙන්නේ. දැන් මේකේ ඩ්‍රේන් හෝස් එක ඩ්‍රේන් වෑල් එක තියෙන කොටසට සම්බන්ධ කරගන්න තියෙන්නේ. මේකට ගම් දාද්දී නැවත ආය රිපෙයාර් එකකට පහසු වෙන විදිහට ගම් ටිකක් දාන්න. නැත්නම් මේ කොටස කපලා තමයි ගන්න වෙන්නේ. එහෙම වුණොත් එimhe වාට මේ හෝස් එකත් මිලදී ගන්න වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මේ ක්ලිප් එකක් දාගන්න. මේ කොටස දාන්නෙත් මේ හෝස් එක ගැලවෙයි කියලා. මේ තියෙන්නේ වෝටර් ලෙවල් සෙන්සර් එක. ඒකත් මේ විදිහට උඩට දාගන්න ඕන. මොකද මේක සෙන්සර් එකට සම්බන්ධ කරන්න ඕන හින්දා. මේ තියෙන්නේ කැපැසිටර් එක. ඒකත් බොඩියට සම්බන්ධ කරගන්න ඕන. කැපැසිටර් එක ඩැමේජ් වුණාම මොකද වෙන්නේ කියලා මම වෙන වීඩියෝස් කරලා තියෙන්නේ. ඔයාට ඒවත් වැදගත් වෙයි නම් ප්ලේලිස්ට් එකට ගිහලා බලන්න වීඩියෝස් තියෙනවා. මේ තියෙන්නේ වොෂ් ටබ් එක. ඒකත් මම වොෂින් මැෂින් එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේක ක්ලච් එකේ කොටසට සම්බන්ධ වෙන්නේ යන හතරකින්. ඒ යන හතරක් දාගන්න ඕන. 10 යතුරක් භාවිතා කරලා තමයි මේ යන ටික තද කරගන්න වෙන්නේ. මේ කොටසෙන් තමයි රෙදි ටික හේදෙන්නේ. ඒක තියෙන එනෙත් මම මල් එකක් භාවිතා කරලා මේ විදිහට තද කරගන්නවා. ඊට පස්සේ මේ ගාඩ් එක දාගන්න තියෙන්නේ. මේකේ තියෙන එන ටිකත් මේ විදිහට දාගන්නවා. වොෂින් මැෂින් එකට සප්ලයි යන කනෙක්ෂන් තියෙන ටික මේ විදිහට ෂොපින් එකක් දාලා මම කවර් කරගන්නවා. මේ විදිහට කරගන්නේ වතුර යයි කියලා.
දැන් මේකේ PCB line එකට supply යන connection ටික ගහන්න තියෙන්නේ. ඊට පස්සේ PCB board එකට මේ විදිහට ඇන ටික දාගන්නවා. දැන් මේකට වතුර ඉන් කරන supply valve එකේ line දෙක ගහගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කවරේ වහගන්න ඕන. මේකේ පිටුපස ඇන දෙකක් තියෙනවා. ඒ දෙකක් දාගන්න. ඊට පස්සේ මෙතන ඉස්සරහා තියෙනවා ඇන දෙකක්. ඒ දෙකක් දාගන්න. දැන් තියෙන්නේ PCB කියන කවරේ ඇන දෙක දාගන්න. මේ විදිහට ඇන දෙක ආවරණය වෙන කොටසත් වහගන්නවා. දැන් මේක මම ඔන් කරන්න යන්නේ. මේකේ සියලුම කොටස් ටික හරියාකාරව වැඩ කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකට රෙදි දාලා තියෙන්නේ. මේක හදන්න කලින් දෙපැත්තට කැරගෙන්නේ නැතුව හිරවි තමයි තිබ්බේ. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක දෙපැත්තටම කැරගෙනවා. මං හිතනවා ඔයත් මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. අමතක නොකර subscribe එකක් දාලා share පාරකුත් දාලාම යන්න.